ඔය යන්නත් පුළුවන්. එන්න මෙතන ඉඳ ගන්නකෝ. මේ මම ඔයගලන්ට කියන්නේ shopping කරලා මම ගත්තේ මොනවද කියලා පෙන්නන්නම් කියලා. TFS එකේනොයි House of Fashion එකේනොයි. ගොඩක් ಜಾති ගත්තේ නෑ. TFS එකෙන් ගත්තේ චූටි දුවට. මේ House of Fashion එකෙන් ගත්තේ නම් මට. ඉතින් මේ බලමු අපි මොනවද තියෙන්නේ කියලා. එනම ඔයාව. එහෙනම් ඔමින්ද හා. හරි ඈ. ඔමින්ද. දැන් පේනවද ඔයාව? පේනවද? ඈ? දැන් කොන්නේ අතාරින්නකෝ. මේ තියෙන්නේ මම මේ House of Fashion එකෙන් ගත්ත ස්කර්ට් එක. හරිද? මේ ස්කර්ට් එක මම ප්‍රයිස් එක 1250 මේකෙන් half price එක තමයි උනේ. මම ළඟට ගත්තා මේ බ්ලවුස් එක. හරිනේ. මේකේ ප්‍රයිස් එක 1450යි. ඒ කියන්නේ 725ක් තමයි උනේ. මේකේ කලර්ස් 3ක් තිබුණා. කොළ තිබුණා, මේ පාට තිබුණා. තව පාටක් තිබුණා මට ඒක නම් මතකයි. මේකත් හරි. දවස් දෙකක් ගියා House of Fashion එකට. එතකොට මේ පළවෙනි දවසේ මම ගිහින් බැලුවා මේ තිබුණා ලස්සන සුදු පාට ඔෆර්ස් දාලා මේ බ්ලවුස් එකක්. දෙවෙනි දවසේ ගියාම ඒ බ්ලවුස් එක තිබ්බේ නෑ. ඉතින් මේ ඇඳුණු තියෙනවද දන්නේ නෑ. මේ ඉක්මනට ඉවර වෙන හින්දා සමහර ඒවා අපි දෙවෙනි පාරට එහෙම යනකොට නැහැ. මේක නම් මෙන්න මෙතන මේ විදිහට තමයි තියෙන්නේ. ටියුපන් එකක් තියෙනවා. මේකේ නම් කලර්ස් දෙකක් තිබුණා. කොළ පාටයි මේ පාටයි. මේක 990. ඒකට කියනනේ 150යි. අම්මා මේ කවුද තිබ්බ? මට ඔයගලන්ට මේ ඇඳලා ෆොටෝස් ටිකක් නේ. කවුද මචම තමයි. ආච්චිලට ගත්තේ නෑ. කොහොමද ගත්තේ? නෑ මේකෙත් මොකක්ද කියන්නේ? ඉව වෙනින් බෑග් එකක පුතේ. ඉතින් මෙන්න මේ බ්ලවුස් එක. අම්මා මේකෙත් දුක නෙමෙයි. 1250. එතකොට මේකත් වෙන්නේ රුපියල් 625ක්. නයි මේකේ කලර්ස් 3ක් තිබ්බා. නිකන් බේජ් කලර් එක වගේ එකයි, ඔරෙන්ජ් කලර් එකයි, මේ කලර් එකයි. එතකොට හරි. මට ගත්තේ ඉච්චරයි ඔෆර්ස් තියෙන එකෙන්. ඊට පස්සේ අපි බලමු මේ ලේඩිස් එකෙන් ලස්සන මග්ස් දෙකක් ගත්තා. ලස්සනයි නේ. ඉතින් අනිත් මගේ චූටි දුවට එකක් ගත්තා. ඒකත් නෑ. දුවට ගත්ත මග් එක මේ කියුට් අනේ ඒගොල්ලන්ට ලස්සන ඒවා තිබුණා. මේක නම් 290ක් වගේ. TFS එකේ මොනවද ගත්තේ කියලා. මේකයි. තද? බබ්බා. හා. ටිකට තමයි මම ආස ඈ. මොකද මේ චූටි දුවටට ගත්තේ මේ අනේ හරි ෂෝක් අනේ ඒගොල්ලන්ට නම් මේ පරපස් ගොඩක් තිබුණා. සමහර අය මවුන්ට වීඩියෝස් වලට මෙසේජ් දාලා තිබුණා. මේ ඒ ඇඳුම් වල අවුට ඇල්ලුවම හිල් තියෙනවා. ඒ වගේ දේවල්. ඇත්ත වෙන්න ඇති. මොකද මම ගිය පාර ගියාම නම් මේ පොඩ්ඩක්වත් හරි නැහැ. මෙයාලට උනත් කාට උනත් තිබුණා. හැබැයි මේ පාර ඔෆර් එකට මම ගියාම ලේඩි සෙක්ෂන් එකේ නම් මේ ඔෆර්ස් ඇඳුම් තිබ්බේ නැහැ. සාමාන්‍ය ඇඳුම් තිබුණේ ඒ ඔෆර්ස් නෙවෙයි. ඔෆර්ස් ඇඳුම් ගොඩාක් තිබුණේ නැහැ. ඩෙනිම්ස් එහෙම නම් අඩුවට තිබුණා. ගොඩාක් ඩෙනිම්ස් තිබුණා අඩුවට. මේ පිරිමි ළමයින්ගේ සෙක්ෂන් එකේ නම් ඔෆර්ස් තිබුණේවත් හොඳයි ක්වොලිටි. සමහර පාරවල් වල නම් හරියට ඇත්තට මම ගිය පාරක් ගියා එතකොට නම්
ක්වොලිටි එක තිබුණේ. මම කියන්නේ බොරැල්ල බ්‍රාන්ච් එකේ. මේ පාර නම් ගියාම ඇත්තටම හොඳයි. මේ හොඳ ක්වොලිටි ඇඳුම් ටිකක් දාලා තිබුණා ඔෆර්ස් වලත් වෙන්දට වඩා. හරි. එතකොට මෙන්න මේ බ්ලවුස් එක. මේක 790. අනිත් එක මේ ට්‍රවුසර් එක. අම්මෝ මේක අවුරුදු බිස්ලේ. ඔයාගේ එක. මෙන්න මේ ට්‍රවුසර්. ඒක නම් ඔෆර්ස් තිබ්බේ නැහැ. මේක එනනේ 1190යි. හැබැයි මම තෙමු එකේ දැක්කා මේ වගේ මේ ට්‍රවුසර්ස් දෙකක් 1800ක් කියනකොට ට්‍රවුසර්ස් දෙකක් මේ වගේම. ඒකට එකක් වෙන්නේ රුපියල් 900ක් වගේ මේක 1190යි. ඒක රුපියල් 300ක් විතර වැඩි. ඒ තිබ්බ 100 3 to 4 years 104 centimeters කියලා තමයි තිබ්බේ. තෙමු එකෙන් ඒගොල්ලෝ දානවා නම් 3 to 4 years 104. මෙන්න මේ සයිස් එක දාන්න මේ අවුරුදු 3 බබාලට 3.5 බබාලට හරි. ඒකත් හරි. මම මේ දැන් පෙන්නන ටී-ෂර්ට් buy one get one offer එකක් තිබ්බා. ඒ කියන්නේ එක ටී-ෂර්ට් එකක් 1290යි. එකක් ගත්තාම තව එකක් ගන්න පුළුවන්. එතකොට එක ටී-ෂර්ට් එක price එක වෙන්නේ 645ක් වගේ. මේක 1290යි කියලා තියෙනවා. half price 45 නම් ගන්න. ඒකේ ප්‍රයිස් එක ගන්න තමයි. මෙන්න මේ ටී-ෂර්ට් එක. හරි. ඒකත් තුන් ගන්නනේ. මෙන්න මේක. අනේ තව ගොඩාක් තිබුණා ගියාම තෝරගන්න ඉතින් ගොඩාක් අරන් වැඩකුත් නැහැනේ. මේක නම් මේ ඔෆර්ස් එකක් නෙමෙයි. මේක 890. මේ සූට් එක නයි ෂෝක් මේ නයිට් සූට් ගොඩාක් තිබුණා පොඩි බබාලට 890. මේක දැන් අපි චුටු ආසන් කාටුන් කැරක්ටර් එකක් පේපර් පික් එක. සීතල දවස් වලට වගේ නම් අඳින්න හොඳයි. 890. මෙන්න මේක චුටි දුවට ගත්තේ. එයාට අවුරුදු 1මාරක් විතර ලොකුද මන් දාන්නේ. 990යි. මේ චුටි පුතාට ඒක අපි පොඩි කට්ටි ඉන්නවනේ ඉතින් දැන් යනකොට ඒකලොත් තරයි. මේක ෂෝක් නේදානේ. මේක 590යි. මේ ට්‍රවුසර් එකෙන් කලර්ස් 3ක් විතර තිබුණා. මේක 500. ඔයගොල්ලන්ට මම කිව්වනේ මම ගත්තේ මොනවද කියලා මේ වීඩියෝ එකක් ගේන්නම් කියලා. උන් ඉතින් මේ ටික තමයි ඔෆර්ස් තියෙන ටිකෙන් ගත්තේ. මේ ආයේ කොයි හරි shopping කරන්න ගියොත් මේ දවස් ටිකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්න. ඒත් එක්කම මේ ගත්තොත් මොන හරි ඔෆර්ස් තියෙන දෙයක් හරි ඔයගොල්ලන්ට මම ෂෙයා කරගන්නම්. මේ කියන්නේ තිලක වර්ධනයකටත් ගියා ඔෆර්ස් කියලා. එහෙම මේ ලොකුවට දේවල් නම් තිබ්බේ නැහැ. මේ සාමාන්‍ය සේල් බොක්ස් වල තියෙන විදිහටම තිබුණා. හැබැයි ඇඳුම් නම් ගොඩාක් තිබුණා. ලස්සන ඇඳුම් තිබුණා. මේ ඔයගොල්ලොත් යන්න කලින් මම වීඩියෝස් දාලා තියෙනවා. ඒවත් බලලා යන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. cheers පීටයි.